දන්නවා ඔයාට ජීවිතේ වෙන්න අවශ්‍ය කවුද කියලා. ඒකට කරන්න ඕන දේත් දන්නවා. නමුත් වැඩ කරන්න ගියාට පස්සේ වැඩේ වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තමයි ඔයා හදාගත්ත සිස්ටම් එක. අපි මේ කතා කරගෙන යන්නේ හරියට ඔයාට මැච් වෙන විදිහට සිස්ටම් එකක් හදාගන්නේ කොහොමද කියලා. පළවෙනි වීඩියෝ දෙකෙන් අපි මෙන්න මේ දේවල් ගැන කතා කරා. අද කතා කරන්නේ ඔයාගේ daily habits improve කරගන්නේ කොහොමද කියලා සිස්ටම් එකකට මැච් වෙන්න. පළවෙනි වීඩියෝ එකේ අපි කතා කරන්නේ මේ මාස 3ට හරියන්න දිනපතා ඔයා කරන්න ඕන දේවල් කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒකම තමයි මේ පළවෙනි එකේ කියන්නේ. ඔයා simple actions daily habits විදියට බෙදා ගන්න ඕන. උදාහරණයක් විදියට ඔයා මොඩල් කෙනෙක් වෙන්න ආසයි. එහෙනම් මොනවද කරන්න ඕනේ? ඔයා healthy meals ගන්න ඕනේ. workout එකක් දිනපතා කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් වෙන් කරගන්න ඕනේ. ඒක ස්ටඩි කරන්න වෙලාවක් වෙන් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට සිම්පල් ඇක්ෂන්ස් කීප එකට ඔයාලට අවශ්‍ය දේ දිනපතා හැබිට් එකක් විදියට ඔයාලට මාක් කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයාලට ගැළපෙන ඩියුරේෂන් එකක් වෙන්න ඕනේ මේක. ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන පැය 20ක් දවසට කකුල් දෙක වතුර ඔබාගෙන පාඩම් කරලා හරියන්නේ නැහැ. ඔයාලට ඒ වෙනුවට කරන්න පුළුවන් පැය දෙකක් MCQ පේපර් එකක් කරනවා, මිනිත්තු 15ක බ්‍රේක් එකක් ගන්නවා. පැය දෙකක් රචනා ප්‍රශ්න කරනවා, ඊට පස්සේ තව මිනිත්තු 15ක බ්‍රේක් එකක් ගන්න. තව පැය දෙකක් රිවිෂන් වැඩ කරනවා. ඔන්න ඔය විදියට ඔයාලට මැච් වෙන ඩියුරේෂන් එකකට මේ ඩේලි හැබිට්ස් ටික බෙදා ගන්න ඕනේ. තුන්වෙනි එක තමයි ට්‍රිගර් ඇක්ෂන් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැනටම දිනපතා කරන ඇක්ෂන් එකකට ඔයාට කරන්න අවශ්‍ය ඇක්ෂන් එකක් ඈඳ ගන්න පුළුවන්. හිතන්නකෝ ඔයා ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නේ. නමුත් දැනට ජොබ් එකක් කරනවා. ඉතින් ඔයා වැඩ ඇරිලා ඇවිල්ලා කෑම කාලා ඔයාට ඒකට ගන්න පුළුවන් ඇක්ෂන් එක තමයි පැය දෙකක් ඔයා අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න වෙන් කරනවා. කෑම කනත් එක්කම ඊළඟ ඇක්ෂන් එකට යනවා. පැය දෙකක් අනිවාර්යෙන් දිනපතා අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න. ඔය විදිහට අර එක ඇක්ෂන් එකකින් තව ඇක්ෂන් එකක් සම්බන්ධ කරලා දිනපතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්නේ environmental design එක ගැන. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න. මොකද ඒක ටිකක් විස්තර කරලා කතා කරන්න ඕනේ. මේ විදිහට daily habits ටික වෙන් කරගත්තට පස්සේ consistency එක අනිවාර්යයි. consistency එක track කරන්න ඔයාලට පුළුවන් habit tracker එකක් පාවිච්චි කරන්න. habit trackers හදන්නේ කොහොමද කියලා මම වීඩියෝස් කීපයක් කරලා තියෙනවා. channel එකේ නම ස්පේස්ලේ පල්ලෙහෙන් thumbnail එකක් දාන්න. අවශ්‍ය නම් ඒ වීඩියෝ එක බලලත් ඔයාලට දිනපතා ඔයාගේ habits ටික track කරගන්න habit tracker එකක් හදන විදිය ඉගෙන ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු කොහොමද ඔයාගේ environment එක හදාගන්නේ කියලා.